හරි එහෙනම් බලමු මේ මම මේ දවස්වල පහුගිය දවස්වල කරපු ක්ලාස් ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන්නේ. නමුත් මට ඒකේ මයික් එක රෙකෝඩින් දාන්න බැරි වෙලා තියෙනවා. මම ඒක නිසා ඒ වීඩියෝස් ටික දැන් ආයේ එවන්නේ මම අර ඊයේ කිව්වේ කාටද චමත් යම්මට එහෙම එවන්නම් කියලා කිව්වා. ඒ වගේ ඔඩියෝ රෙකෝඩ් වෙලා නැහැ. දැන් ඒ ගැටලුවක් නැහැ. මේ අපි මේ අද ඉඳන් වැටික් කරගෙන යන්නකෝ. මේ හරි. ඉතින් එතකොට අපිට මේ පරමාණුක මට්ටමේ තියෙන දේවල් වල ස්කන්ධය කිරන්න ක්‍රමයක් විද්‍යාඥයෝ හදාගන්න අවශ්‍ය නිසා ඒගොල්ලෝ හැදුවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියන එක. සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියන එක. මේ කවුද එක්කෙනෙක් කිරි අඳිනෝ එහෙන් ඕගොල්ලෝ පොඩ්ඩක් ඔය වැඩ නොකර හිටියානම් හරි. මං කියන එක ඉස්සෙල්ලා අහගෙන ඉන්න වීඩියෝ එක බලාගෙන. මට මෙහි ලියන්න බෑ එතකොට ඒකයි. හරි. එතකොට අපි බලමු මොකද්ද මේ කොහොමද මේකේ ගණන් කිරීම සිද්ධ කරන්නේ කියලා. මෙන්න තියෙනවා කතාව. ඇත්තටම කාබන් පරමාණුක ස්කන්ධය ගත්තොත් පුතේ ඒක කිලෝග්‍රෑම් වලින් කියනවා නම් 1.993 ගුණ කිරීම 10 ඍණ 23යි ග්‍රෑම්. හරිද? ඒ කියන්නේ මේක ලියනවා නම් ලියන්න ගියොත් මෙන්න මේ වගේ දිග බිඳු ටිකක් දාලා දශම සංඛ්‍යාවක් තමයි ලියන්න වෙන්නේ. මේක ඇත්තටම ලිය අපිට වැඩ කරන්න අමාරුයිනේ, භාවිතයට අපහසුයිනේ. ඉතින් ඒක නිසා මේ පරමාණු වල අණු වල ඒ වගේ කුඩා දේවල් වල ස්කන්ධය කියන්නේ ඊට වඩා චූටි ඒකකයක් හදාගන්න අවශ්‍ය වුණා. ඒක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. හරිද? ඒක හදාගත්තේ කොහොමද කියන එක තමයි මෙතන මේ කතා කරන්නේ. මෙන්න තියෙනවා කාබන් 12 සමස්ථානිකයේ. අපි ඕක ගැන ඔයගොල්ලෝ කියලා දීලා තියෙනවා. කාබන් 12 කියන්නේ ප්‍රෝටෝන 6යි නියුට්‍රෝන 6යි කියන අවස්ථාවේ තියෙන කාබන් පරමාණුවක්. ඒක තමයි බහුලවම තියෙන ආකාරය. ඒකේ පරමාණුක ස්කන්ධය අරගෙන මේක කිලෝග්‍රෑම් වලින් හරි ග්‍රෑම් වලින් හරි ගන්න පුළුවන්. මෙතන ග්‍රෑම් වලින් අරන් තියෙන්නේ. ග්‍රෑම් වලින් අරගෙන ඒක 12න් බෙදලා. හරිද? එන අගය තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. මෙන්න මේක. හරිද? මේකට මේ බරට සමාන. මේක බරක්. මේක ග්‍රෑම් වලින් තියෙන බරක්. මේ බරට සමාන මොකක් හරි ඒකකයක් හදාගත්තට පස්සේ අපි හිතමුකෝ මේ බරට සමාන චූටි පඩියක් හදාගත්තා කියලා මෙහෙම. මේක මේ පඩියක්. මේක තමයි අර සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය. පොඩිම පොඩි එන්න ඇත්තටම හදාගෙන නැහැ. අපි ඒකකයක් විදිහට තියන් ඉන්නවා විතරයි. මේකට සාපේක්ෂව පරමාණු වල ස්කන්ධයන් කියන එක තමයි අපි මෙතනදී කරන්නේ. මම ආයෙ කියන්නම් මොකද්ද කරන්න කියලා. කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් අරගෙන ඒක 12න් බෙදලා එන අගය පඩියක් විදිහට එහෙම නැත්නම් ඒකකයේ විදිහට භාවිත කරලා අනෙක් පරමාණු වල සහ අණු වල ස්කන්ධය කිරණ එක. හරි. දැන් පුතේ අපි බලමු මේකේ භාවිත කරන්නේ කොහොමද, මේකෙන් තව ගණන් හදන්නේ කොහොමද කියලා. මෙන්න උදාහරණයක් තියෙනවා. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න. එතකොට අපිට භාවිත කරන්න වෙන්නේ ඔක්සිජන් වල ඇත්තටම ස්කන්ධය ග්‍රෑම් වලින් ගන්නවා. මේ තියෙන්නේ ඔක්සිජන් වල ඇත්තටම තියෙන ස්කන්ධය ග්‍රෑම් වලින්. ඒක බෙදනවා සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකයෙන්. ඒ කියන්නේ කාබන් 12 පරමාණුක ස්කන්ධය 12න් බෙදලා එන්නේ අගයෙන් මේක බෙදලා ගන්නවා. එතකොට ඔක්සිජන් වල 16.02යි කියලා ආසන්න අගයක් එනවා. අපිට මේවා මතක තියාගෙන ඉන්න ඕනේ නෑ. අපි ගණන් හදනකොට ඒ ගණන් වල මෙන්න මේ අගයන් ටික අපිට දෙනවා. හරිද? මෙන්න මේ අගයන් ටික අපිට දෙනවා. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් ඔය විදිහට පිළිවෙලට මේ මූලද්‍රව්‍ය 20 සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් අගයන් ටික තමයි මේ තියෙන්නේ. ඔන්න බලන්න පොඩ්ඩක් මේ පරමාණුක ක්‍රමාංක 1යි. පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන 1යි. එතකොට පළවෙනි තියෙන මූලද්‍රව්‍යනේ. එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ 1යි. මේ බලන්න. පරමාණු ක්‍රමාංකය 2 වෙනකොට මෙයාගේ 4යි. සමත් මෙසේජ් එකක් එවලා තියෙනවා මම කියන ඒවා වෙලාවකට ඇහෙන්නේ නැහැ කියලා. සර් කියන එක වෙලාවකට ඇහෙන්නේ නැහැ. අනික් කට්ටියටත් එහෙමයිද පුතා? නෑ සර් හොඳට ඇහෙනවා. සමත් පුතා එහෙනම් ඔයාගේ මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් වෙන්න ඇති. පොඩ්ඩක් සිග්නල් මදියක් හරි මොකක් හරි එහෙම වෙන්න ඇති. ඔයගොල්ලෝ මේ ක්ලාස් එකට එනකොට උදේට ෆෝන් එක රීස්ටාර්ට් කරලා සම්බන්ධ වෙන්න. දැන් සමහර කට්ටියගේ ෆෝන් තියෙනවා හරි ස්ලෝ. එදා අර කෝසලගේ ෆෝන් එකක් ගෙනල්ලා තිබ්බේ. කෝසලට ෆෝන් එක කරන් දෙන්න හිතුණා. ඒ ෆෝන් එක දැක්කම ඒ තරම් ස්ලෝ.
හරිද මේ ඒකට හේතුව මේ ෆෝන් වල ඕන නැති වැඩි දේවල් තමයි ඒගොල්ලෝගේ තියෙන්නේ. ඉතින් එහෙම වුණාම පොඩ්ඩක් ෆෝන් එක රීස්ටාර්ට් කරලා ගන්න. එතකොට ඔය ෆෝන් එකෙන් වෙන මේවා ටික එතන ඉඳන් අඩු කර ගන්න පුළුවන්. ඒක හරියට 4:00මාරට කරන්න යන්න එපා. උදේ 5ට විතර සෝරි 4ට නැගිටලා ෆෝන් එක රීස්ටාර්ට් කරලා පොඩ්ඩක් මේවා කරගන්න. අනිත් ඇප් නිකන් අනිත් ඒවා ඕපන් නොකර. ඒක එකක්. ඊළඟට ඔය සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් ඒක ඔයගොල්ලෝගේ ගෙදර හොඳටම සිග්නල් තියෙන තැනකට පොඩ්ඩක් යමු වුණා නම් හරි. මම මොකද දැන් මම මේ කතා කරන්නේ මගේ අපේ ගෙදර ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙන. ඒතකොට මේ පැත්තෙන් සිග්නල් ප්‍රශ්නයක් වෙන්න බෑ බොහෝ වෙලාවට. ඒකයි මම එහෙම කිව්වේ. චලක පුතා දැන්වත් ඇහෙනවද කියන්නේ ඔක් කියන එක? අද නම් චලක මේ ඇත්තටම සම්බන්ධ වෙලා නැහැ. නැත්තම් මේ දැන් මම හතර වතාවක් විතර අහනකොට හරි. ඉතින් අපි මේ ටික මතක තියාගත්තම අපිට බොහොම පහසුවෙන් මේ ගණන් හදන්න පුළුවන්. මේක අපි මතක තියාගන්න ඕනේ කිහිපයක් තියෙනවා. සාමාන්‍යයෙන් බහුතර හැමතිස්සෙම වගේ පාවිච්චි කරන මෙන්න මේ ඔක්සිජන් වල 16යි කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඔක්සිජන් වල පරමාණු ක්‍රමාංකය 8යි පුතේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඊළඟට සෝඩියම් වල 23යි කියන එක සාමාන්‍යයෙන් මතක තියාගන්න. ගොඩාක් වෙලාවට අහන ඒවා වේ. සෝඩියම් වල 23යි. ඊට පස්සේ හයිඩ්‍රජන් වල එක කොහොමද ඕක මතක හිටිනවනේ. කාබන් වල 12යි අන්න ඔය වගේ කිහිපයක් මතක තියාගන්න. අනිත් ඒවා ගානෙදි දෙන නිසා අපිට බොහොම පහසුවෙන් ටක් ගාලා හදන්න පුළුවන්. අපි ගානක් දෙකක් බලමු. කෙලින්ම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය කියන දෙකම තමයි මම මේ ගණන් වල දැන් කතා කරගෙන යන්නේ. ආපු කට්ටිය ටික ඩිංග මාක් කරගමු. මෙන්න තියෙනවා උදාහරණයක්. හරිද? අපි මේ තියෙනවම ගමුතොට ලේසි නිසා කැල්සියම් කාබනේට් කියන සංයෝගයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයන් ටික දීලා තියෙනවා. මේ වගේ සාපේක්ෂ අණුක ස්කන්ධයන් ගණනය කරන්න තියෙන්නේ. බලන්න පුතා මේ කැල්සියම් කාබනේට් වල කැල්සියම් එකක් තියෙනවා. කැල්සියම් 1යි. එතකොට කැල්සියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 40යි. 40 ධන කාබන් තියෙන්නේ 1යි. ඒ කියන්නේ 12යි. ධන ඔක්සිජන් 3ක් තියෙනවා. ඒ කියන්නේ 16 වරක් 3. මෙන්න මේ සෝරි 3. මෙන්න මෙතන 3 එන්න ඕනේ. 3 මෙන්න මේ අගයන් ටික එකතු කරා නම් කැල්සියම් පරමාණුවක කැල්සියම් කියන සංයෝගයේ අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය අපිට ගණනය කරලා ගන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ තමයි ගන්නෙ. මම මේක ගොඩාක් කතා කරන්නේ. ඔයගොල්ලෝ මේක කීප වතාවක්ම කරලා තියෙන නිසා මේ තියෙන්නේ සෝඩියම් වල ගණනය කරලා තියෙන විදිහ මතක ඇති. අපි H2O ජලය ගත්තේ කොහමද? හයිඩ්‍රජන් වල 1 හයිඩ්‍රජන් දෙකක් තියෙන නිසා හයිඩ්‍රජන් 2 දාන 16 සමානයි 18යි කියලා ගන්න. මේකට මතක තියාගන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි සාපේක්ෂව මනින නිසා මේකට ඒකකයක් නැහැ. ඒ කියන්නේ අපි දැන් මෙතන කිලෝග්‍රෑම් මීටර අර මේ වගේ ඒකක ලියන්නේ. එහෙම ඒකකයක් මෙතන නැහැ. ඊළඟට බලමු මෙන්න තව වැදගත් දෙයක් ඇවගාඩ්‍රෝ නියතය කියලා කියනවා මේකට. ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ මෙන්න මේ අගයට මවුලයක තියෙන සංඛ්‍යාත්මක අගයට තමයි ඇවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ. ඕනම සාපේක්ෂ මූලද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධ ගාණක් ගත්තොත් හරිද? අපි හිතමුකෝ දැන් ඔක්සිජන් ග්‍රෑම් 16ක් ගත්තොත් මොකද ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. ඒකට සමාන ග්‍රෑම් ගානක් ගත්තොත් ඒකේ තියෙනවා පරමාණු කොච්චරක්ද? මෙන්න මෙච්චර. ඒකට කියනවා ඇවගාඩ්‍රෝ නියතය කියලා. හරිද? මේ ඇවගාඩ්‍රෝ නියතය කියන්නේ අර මවුලයක තියෙන සංඛ්‍යාවම තමයි. හරිද?
මෙන්න මේව මතක තියාගන්න. මෙම නියතය සඳහා දැනට පිළිගෙන ඇති අගය මෙන්න මේ මවුලයට අදාළ අගයම වෙනවා. ඒක අපි සංකේතවත් කරන්නේ එල් අකුරෙන්. තාම නම් විභාග කොහෙවත් එල් අකුරෙන් ප්‍රශ්නයක් දාලා අහලා තිබ්බේ නෑ. නමුත් චුට්ටක් ඒක මතක තියාගන්න මේ ඇවගාඩ්‍රෝ නියතය කියන එක. එතකොට මේ තියෙන්නේ අණුවක් ගත්තොත් බලන්න මේ ක්ලෝරීන් අණුවක්. ඒ කියන්නේ ක්ලෝරීන් කියන්නේ වායු අණුවක් නිසා පුතේ ඒගොල්ලෝ හැමතිස්සෙම දෙන්න එකට ඉන්නේ. ඒ කියන්නේ ද්වි පරමාණුක අණු විදිහට ඉන්නේ. එතකොට එයාගේ ග්‍රෑම් 71ක් ගත්තොත් ඒකේ තියෙනවා මෙන්න මෙච්චරක්. මේ ඇමෝනියා ග්‍රෑම් 17ක් ගත්තොත් ඒකේ තියෙනවා මෙච්චරක්. හයිඩ්‍රජන් ග්‍රෑම් 2ක් ගත්තොත් ඒකේ තියෙනවා මෙච්චරක්. ඇත්තටම මේ කියන්නේ එකයි මවුලය කියන එක තමයි. ඒක ඊළඟට අපි ඉගෙන ගන්න. මේ තියෙන්නේ මවුලය. මවුලය කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ 6.02 ගුණ කිරීම 10 23ක සංඛ්‍යාත්මක අගයක් තියෙන ඕනිම දෙයකට අපි මවුල එකක් කියලා කියනවා. ඒක ලොකු සංඛ්‍යාවක්. ඉතින් අපි බලමු ටක් ගාලා ගිහිල්ලා මේ මවුලයට අදාළ ගණනය කිරීම තියෙන ගණන් කිහිපයක්. මම මේක ටක් ගාලා කරගෙන යනවා මොකද මේ පාඩම කිහිප වතාවක්ම ඔයගොල්ලෝ කරලා තියෙන නිසා. අපි බලමු මේක. කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 22ක අඩංගු කාබන් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය ගණනය කරන්න. ඔන්න ගානක් තියෙනවා. මම ඒකම ගත්තේ ඔයගොල්ලන්ට පස්සේ මේක බලන්න පුළුවන් නිසා. එතකොට කාබන් ඩයොක්සයිඩ් කියන එකේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපි හොයාගන්න අවශ්‍ය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වල CO2 කියලා ගත්තම කාබන් වලට 12යි, ඔක්සිජන් වලට 16යි, ආයෙ 16ක් දාන්න ඕනි ඔක්සිජන් දෙකක් තියෙන නිසා. 16 32යි 10යි 42යි 2යි 44යි. එතකොට මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් මේකේ තියෙනවා අණු නම් L කියන්නේ අවගාඩ්‍රෝ නියතයක්. ඒ කියන්නේ එක මවුලයක් තියෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් මවුලයක ස්කන්ධය ග්‍රෑම් 44යි කියන එක. හරිද? එතකොට කොච්චරකද? ග්‍රෑම් 44ක තමයි මවුල එකක් තියෙන්නේ. ග්‍රෑම් 44ක මවුල එකක් තියෙනවා. අපේ ගානේ අහලා තියෙන්නේ කීයද පුතේ? ග්‍රෑම් 22ක මවුල කීයක් තියෙනවද කියන එක. එතකොට මවුල භාගයක් තමයි තියෙන්න ඕනි. ගාන හදපු ක්‍රමය මෙතන තියෙනවා. මම මේ පැහැදිලි කිරීමක් කරේ. ආයෙත් මෙසේජ් එකක් එනවා. ඉන්න බලන්න. මගේ ඇහෙන්නෙම නෑ සර්. චලක. ඔව් සර්. රවිදු පුතා කියන එක ඇහෙන්නේ නැද්ද? කැඩි කැඩි ඇහෙන වෙලාවට. අනික් කට්ටිය කවුරු හරි කියනවා දැන් 3 දෙනෙක් කියනවා කැඩි කැඩි ඇහෙන්නේ කියලා. ප්‍රාර්ථනා ඇහෙනවද? ඇහෙනවා සවුලක් නෑ. මාඩත් ඇහෙනවා සර් ප්‍රශ්නයක් නැහැ. සර් අවුලක් නෑ ඇහෙනවා අපිට. ඒ කියන්නේ ඔය මේ ඔය කවුද චලකගෙයි රවිදුගෙයි කවුද ආය ඇහෙන්නේ නැහැ කිව්වේ චමත්ගෙයි මේ එතන නෙට්වර්ක් වල ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඒ ප්‍රශ්න චුට්ටක් ඔයගොල්ලෝ බලන්න අර මං කිව්ව විදිහට මේ මොකක් හරි ගැටලුවක් ඇත්තේ අපි ටක් ගාලා කරගෙන යන්න නැත්නම් වෙලා යන නිසා. හරිද? මේ මොකද අනික් කටියට ඇහෙනවලුනේ. හරි. මේක චූටි පාඩමක් ලොකුවට නෑ. මේකේ කියවුවේ මවුලය කියන එකයි අවගාඩ්‍රෝ නියතය කියන එකයි. කොහොමද අපි පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්නේ, කොහොමද අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්නේ කියන එක තමයි මෙතන ගත්තේ. හරි සරල පාඩමක්. ඒකේ තියෙනවා පුතේ බලන්න මේ අන්තිමට ද්‍රව්‍ය ප්‍රමාණය මවුල ගණන ගන්නවා. එම ද්‍රව්‍ය ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය කියලා. මේ කියන්නේ මවුලයක ස්කන්ධය. ඒ කියන්නේ යම්කිසි සංඛ්‍යාවක මවුල කීයක් තියෙනවද කියලා බලන්න අපි ගන්න ක්‍රමයක්. මේ තියෙන කැල්සියම් කාබනේට් වල අණුක සූත්‍රය කැල්සියම් 1යි කාබන් 1යි ඔක්සිජන් 3යි. එතකොට මෙයා කියනවා CI කියලා. එතකොට ඊට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් ඒකේ මවුල එකයි තියෙන්නේ. මෙන්න මේක තමයි මවුලයට ග්‍රෑම් කියන ඒකකය. මොකද්ද මේක? මවුලයට ග්‍රෑම්. පුතේ මවුලයට ග්‍රෑම් කියන්නේ මවුල එකක
ස්කන්ධේ ග්‍රෑම් කීයද කියන එක. ඒතකොට කැල්සියම් කාබනේට් එහෙම නැත්නම් අපි දන්න ඔය සිප්පි කටු වගේ ඒවා ග්‍රෑම් 100ක් කියලා ගත්තොත් එතන මවුල එකක් තියෙනවා. මවුල එකක් කියන්නේ අවගාඩ්‍රෝ අංකයක්. අවගාඩ්‍රෝ අංකයක් කියන්නේ 6.02 ගුණ කිරීම 1023යි කියන අගයක්. ඔන්න ඔය ටික තමයි අපි මේ පාඩමේ දැනගන්න ඕනේ. ක්ලාස් ඉවර වෙන්න කලින් කියපන් කියලා එවලා තියෙනවා චමු. මටද දන්නේ නැහැ කිව්වේ. මොකද්ද කියන්න ඕනි කියලා මට පොඩ්ඩක් කියන්න. දැන් මේ තියෙන ඔය හරි. අද පාඩම ඉවරයි. මේක පොඩි සරල පාඩමක්. දැන් අද මේ පාඩම ඔයා පුළුවන් වෙලාවක පුතේ අද දවස ඇතුළත පොඩි ෂෝට් නෝට් එකක් ගහන්න මේ පාඩම පිළිබඳව. මේකේ අපි ඉගෙන ගත්තේ මොනවද කියන එකත් එක්ක. මේකේ අපි ඉස්සෙල්ලාම සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද කියලා අර්ථ දැක්වීමක් කරගන්න අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා ගත්ත එක. මේකෙදින් කියලා තියෙන්නේ සාපේක්ෂ පරමාණුක අණුවක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකයට සාපේක්ෂව මනිනවා කියන එක. මොකද්ද සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන එක අපි ඊට කලින් අර්ථ දක්වා ගත්තා. අන්නේ ටික ලස්සන චූඩි A4 පොලේක චූඩි කෙටි සටහනක් විදියට පාට කරලා ලස්සනට ගහගන්න. හරිද? ඒක ඊට පස්සේ මේ දවස් ටිකේ ඉදිරියට බලන්න. ඒක පාඩම් කරන්න. හරිද? එතකොට අපේ හිත හරි කැමති ඒ වගේ ලස්සනට ඔයා කරපු දේක් මතක තියාගන්න. ඒකයි මම මේ කියන්නේ. හරිද? එතකොට බොහොම පහසුවෙන් ඔයාට මේ ටික මතක තියාගන්න පුළුවන්. ඔයා අද කරන්න ඕනි වැඩේ තමයි මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද කියලා කෙටි සටහනේ සඳහන් කරගන්න ඕනි. ඒ කියන්නේ කාබන් 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ බෙදීම 12. මේ අගයන් මතක තියාගන්න අවශ්‍ය නැහැ. හරිද? හැබැයි ඒක ඍණ ගාණක් කියන්නේ 10 ඍණ බලයක් තියෙන්නේ ග්‍රෑම් වලින් තියෙන්නේ කියන වගේ අදහසක් ඔළුවේ තියාගන්න ඕනි. ඊළඟට සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකද්ද? ඊට පස්සේ සාපේක්ෂ අණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකද්ද? ඊට පස්සේ අවගාඩ්‍රෝ අංකය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අර මං කිව්වේ මේ මවුලයක අගයට සමාන අගයට අවගාඩ්‍රෝ නීතිය කියනවා කියලා. අන්න ඒක කියන්නේ මොකක්ද කියන එක මතක තියෙන්න ඕනි. ඊට පස්සේ මවුලය සහ මෞලික ස්කන්ධය කියන්නේ මොනවද කියන කරුණු ටික චූටි සටහනක් විදිහට ලස්සනට ගහලා ලියලා ඒකේ මගේ මේ අපේ ගෲප් එකට ෆොටෝ එකක් විදිහට දාන්න. ඒතකොට අනික් ළමයිනුත් දන්නවා මේගොල්ලෝ මේ විදිහට කරලා තියෙන කියලා. ඒක ඊට පස්සේ කරුණා කරලා ඔයා හදාගත්ත එක පාඩම් කරන්න. හරිද? හරි. අද එච්චරයි පාඩම ඉවරයි. පොඩි කෙටි පාඩමක් නිසා මම දැන් නවත්තනවා. අද ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඉස්කෝලේ එන්න. මොකද මම අද මේ 10 පන්තියේම අන්තිම පාඩම් 3ක් එකපාර කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රැක්ටිකල් ටිකක් එක්ක. ආයේ මේක විභාගයට කලින් ආයේ ඔයගොල්ලොන්ට කෙරෙන්නේ නැහැ. ඒක නිසා අද එන්න. ඉතින් එහෙනම් මම දැන් ක්ලාස් එක නවත්තනවා. පොටම ඇහෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. ඉතින් ඇහෙන්නේ නැතුව නම් ක්ලාස් එක කරලා වැඩක් නැහැ. හරි. එහෙනම් බුදු සරණයි ඔක්කොටම. හරි සර් බුදු සරණයි.